ඔයත් හොඳ ඉන්කම් එකක් ගන්න බලාපොරොත්තු වෙන US වලට කොච්චර වීඩියෝ අප්ලෝඩ් කරා ඔයාගේ වීඩියෝ වල views යන්නේ නැත්තේ මෙන්න මේ හේතු හින්දා වෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි YouTube channel එකක් හදනවා නමුත් channel එකේ setting හරියට හදන්නේ නැති එක. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු USA ටාගට් කරලා channel එක monetize කරලා හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් US වලට YouTube channel එක හරියටම හදන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම වාගේ YouTube channel එකට යන්න. ඊට පස්සේ වාගේ Gmail icon එකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ වාට මෙන්න මේ වගේ list එකක් එනවා. මේ list එකෙන් වා යන්න ඕන YouTube Studio කියන එකට. හරි දැන් අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. මෙතනින් තමයි අපේ YouTube channel එකට name එක දෙන්නේ. ඉතින් මෙතන මේ පෙන්නන්නේ ඔයාගේ Gmail එකේ තියෙන name එක. ඉතින් මේ name එක මම මෙතනින් clear කරගන්නවා. මොකද අපි මේ channel එකට දාන්න යන්නේ US වලට ගැලපෙන name එකක්. ඉතින් අපිට US වලට ගැලපෙන name එකක් හදා ගන්න ඕන නිසා මම යනවා ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා මම type කරගන්නවා මම US වලට cooking channel එකක් කරනවා. ඒකට ගැලපෙන name 10ක් දෙන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් තප්පර ගානක් ඇතුළත name 10ක් අපිට දීලා තියෙනවා. මෙතනින් කැමති name එකක් ඔයාලට දෙන්න පුළුවන්. මට මෙතනින් 6 වෙනි name එක set වෙනවා. මම මේ name එක තෝරගන්නවා cook and crave කියන name එක. මේ name එක මම මෙතනින් copy කරගෙන අපේ YouTube channel එකට ගිහිල්ලා එතෙන්න ඒ name එක paste කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට මේ ටික කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන පහලින් තියෙන මෙන්න මේ create channel කියන එකට මම click කරගන්නවා. හරි ඊට පස්සේ අපි අපේ YouTube studio එකට load වෙනවා. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන stick එකක් වැටලා තියෙනවා welcome to YouTube studio කියලා. ඉතින් මෙතනින් මම මෙන්න මේ continue කියන එක උඩ එකපාරක් click කරගන්නවා. හරි ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අපි අපේ YouTube studio එකේ dashboard එකට ඇවිල්ලා තියෙනවා. හරි අපි දැන් අපේ channel එකට banner එකක් ඒ වගේම logo එකක් add කරගන්න ඕන. ඉතින් මම මෙන්න මෙතෙන් යනවා logo එකයි banner එකයි add කරගන්න. ඉතින් අපිට මේ logo එකයි banner එකයි දෙකම US වලට ගැලපෙන්න ඕන. ඉතින් මේකට ගැලපෙන logo එකයි banner එකයි create කරගෙන මම ආයෙත් යනවා ආයෙ ChatGPT එකට ගිහිල්ලා අපේ channel එකේ name එක type කරලා මම මෙන්න මේ විදිහට type කරගන්නවා මට මේ name එකට ගැලපෙන YouTube banner එකක් හදලා දෙන්න කියලා. ඉතින් මෙතනදී පොඩි වෙලාවක් යනවා අපේ banner එක create වෙන්න. අපිට පේනවා ඉතින් අපේ channel එකට ගැලපෙන ලස්සන banner එකක් හැදිලා තියෙනවා. ඉතින් මේක ඇත්තට මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් මේ banner එක මෙතනින් download කරගන්න. මම මේ upload කියන එකට click කරගෙන මම ChatGPT එකෙන් හදාගෙන download කරගත්තු අර banner image එක මම මෙන්න මෙතන upload කරගන්නවා. හරි දැන් අපි අපේ channel එකේ banner එක upload කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ channel එකේ logo එකක් create කරගන්න ඕන. අපේ logo එක add කරගන්න. මම ආයේ logo එක create කරගන්න ChatGPT එකට යනවා. ChatGPT එකට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට type කරගන්නවා මේ name එකට ගැලපෙන logo එකක් හදලා දෙන්න කියලා. ඉතින් මෙතනදිත් අර ඉස්සෙල්ලා වගේම පොඩි වෙලාවක් load වෙනවා. load වුණාට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඉතින් අපේ logo එක මාරම ලස්සනට create කරලා දීලා තියෙනවා. අපේ banner එකට ගැලපෙනම කිසිම වෙනසක් නැතුව අපේ banner එකට ගැලපෙන විදිහට අපේ logo එක create කරලා තියෙනවා. ඉතින් මෙතනදී කලින් වගේම මම හදාගත්තු logo එක මෙන්න මේ විදිහට අපේ channel එකට අප්ලෝඩ් කරගන්නවා. හරි ඉතින් අපි අපේ channel එකට දැන් banner එක අප්ලෝඩ් කරගෙනත් ඉවරයි logo එක අප්ලෝඩ් කරගෙනත් ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ අපේ channel එකට ඒ කියන්නේ US වල ගැලපෙන description එකක් හදා ගන්න. ඉතින් මේ description එක හදා ගන්න මම ආයෙත් යනවා ChatGPT එකට ගිහිල්ලා මම type කරගන්නවා මේ channel එකට ගැලපෙන description එකක් දෙන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් තප්පර ගානක් ඇතුළත අපිට අපේ channel එකට ගැලපෙන description එකක් හදලා දීලා තියෙනවා. ඉතින් මම මේ description එක මෙතනින් copy කරගෙන ගිහිල්ලා අපේ channel එකට paste කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට copy කරගෙන ගිහිල්ලා channel එකට paste කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා add link කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපි මේ හදපු YouTube channel එකේ ඒ name එකම දාලා ඔයාලට පුළුවන් Facebook page එකක් හදන්න. ඊට පස්සේ තව TikTok account එකක් හදන්න. ඉතින් ඔයා දන්නවා ඉතින් දැනටමත් ලංකාවට CM tool එක ලැබිලා තියෙනවා. ඉතින් ඔයා Facebook page එකක් හැදුවොත් මේවා YouTube එකට upload කරන වීඩියෝ එකම ඒ Facebook page එකටත් හදලා
ඔයාට එතනින් ගාණක් earn කරගන්නත් පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ Facebook page එකේ එහෙම නැත්නම් TikTok account එකේ link එක මෙතෙන් අනිවාර්යයෙන්ම add කරගන්න. ඉතින් මම දැන් මේ link එක add කරන්න යන්නේ නැහැ. හරි ඔයාට පේනවද මෙතන video watermark කියලා එකක් තියෙනවා. ඉතින් මේ video watermark කියන්නේ මෙතෙන්න පුළුවන් අපේ channel එකේ logo එක add කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේ subscribe icon එක add කරගන්නත් පුළුවන්. ඉතින් මම කලින් download කරගත්තු subscribe icon එක තියෙන image එකක් මෙතෙන්න upload කරගන්නවා. අප්ලෝඩ් කරගෙන මෙන්න මෙතන enter video කියන එකට ටික් එක දාලා මම මේකත් මෙතනින් publish කරගෙන save කරගන්නවා. හරි ඊට පස්සේ මම යනවා setting වලට ගිහිල්ලා ඔයාට පේනවා ඉතින් මෙතන general යටතේ තියෙනවා USD US ඩොලර් කියලා. ඉතින් මේක කිසිම වෙනසක් කරන්න එපා. මේක මේ විදිහටම තියන්න. හරි ඊට පස්සේ මම යනවා channel කියන එකට. ඉතින් අපි අපේ channel එකට අප්ලෝඩ් කරන වීඩියෝ එකට අදාළ රට තෝරගන්නේ මෙතනින් තමයි. හරි මෙතනින් මම යටටම යනවා. ඉතින් යටම හරිය තියෙනවා US කියලා. ඉතින් මෙතනින් මම US කියන එක සිලෙක්ට් කරගන්නවා. හරි ඔයාලට පේන ඉතින් මෙතන keyword කියලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි මේ keyword කියන ටික add කරගන්න ඕන. ඉතින් US වල ගැලපෙන keyword add කරගන්න මං ආයිත් යනවා ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා මම ටයිප් කරගන්නවා මට මේ channel එකට ගැලපෙන keyword දෙන්න කියලා. හරි මෙතන තියෙනවා best keyword කියලා. ඉතින් අපිට දීලා මම මේ keyword ටික මෙතනින් copy කරගෙන අපේ channel එකට ගිහිල්ලා channel එකේ keyword කියන තැනට මේ ටික ආයිත් paste කරගන්නවා. ඊට පස්සේ වට තියෙන මේ ටික save කරගන්න. හරි මම ඊට පස්සේ යනවා advanced setting වල. ඉතින් මෙතනින් අහනවා මේ channel එක කරගෙන යන්නේ පොඩි ළමයින්ටද නැද්ද කියලා. ඉතින් මම මෙතන no කියන එකට tick එක දාලා ඒක save කරගන්නවා. හරි ඊට පස්සේ මෙතෙන්න ගිහිල්ලා වාගේ phone number එක දීලා අනිවාර්යයෙන්ම verify කරගන්න ඕන. මොකද අපි channel එක කරගෙන channel එක verify කරන් තියනවා නැත්නම් monetize කරගන්න වෙන්නේ නැහැ. channel එක verify කරන්න නැතුව අපිට කියනවා තාමත් වීඩියෝ එක බලාගෙන යන්නේ අපි channel එක subscribe කරන්නේ නැතුව. ඉතින් වඩාත් පුළුවන් අපි channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් ඒකවල මේ වගේ වීඩියෝ දිගටම ගේන්න පුළුවන්. හරි මම ඊට පස්සේ යනවා මෙන්න මේ අප්ලෝඩ් කියන එකට. අප්ලෝඩ් කියන එක යටතේ ඔයාලට පේනවා ඇති මෙතන ටයිටල් එක ඇඩ් කරන්න තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරන්න තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මෙතෙන් ඩිස්ක්‍රිප්ෂන් එකයි ටයිටල් එක දෙකම ඇඩ් කරන්නේ නැහැ. මොකද අපි මෙතෙන් ඇඩ් කරෝතින් ඒ ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි අපි අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකටම වගේ ඔටෝම අප්ලෝඩ් වෙනවා. ඉතින් මම වෙන වෙනම වීඩියෝ හදලා ඒවට වෙන වෙනම ටයිටල් ඩිස්ක්‍රිප්ෂන් හදන නිසා මම මෙතෙන් ඇඩ් කරගන්නේ නැහැ. ඒක ඉතින් වගේ කැමැත්ත අනුව ඔයාට පුළුවන් මෙතෙන් ඇඩ් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ටැග් කියලා තියෙනවා. ඉතින් මේ ටැග් වලට ඔයාලට මතක තිය අපි channel එකට දුන්න keyword වගේ. අපි channel එකට දීපු keyword ටිකම මම මෙන්න මෙතෙන් ටැග් විදිහට දෙනවා. දීලා මේකත් save කරගන්නවා. ඊට පස්සේ මම category වලට ගියාට පස්සේ මම මේ හැදුවේ cooking channel එකක්. ඉතින් මේ channel එකට ගැලපෙන category එක තමයි how to and style කියන එක. ඉතින් මම මෙන්න මේ category එක දීලා අපේ channel එකේ setting ඔක්කොම ටික save කරගෙන channel එකේ වැඩේ ඔක්කොම ඉවර කරගන්නවා. ඔයා මෙතන මොන setting එක හැදුවත් වැඩක් නෑ. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන time එක දන්නේ නැත්තම්. මොකද අපි වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ ඉන්දියාවට ලංකාවට නෙමෙයි. අපි අප්ලෝඩ් කරන්නේ US වලට. ඉතින් US වල අප්ලෝඩ් කරන්න වෙනම ටයිම් එකක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් අපේ ලංකාවේ වෙලාවෙන් අපි කීයටද US වල වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මම US වල වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා හරියටම අප්ලෝඩ් කරන්න ඕනේ අපි ලංකාවේ වෙලාවේ පාන්දර 3:45ත් පාන්දර 4ත් අතර. ඉතින් මේ වෙලාවට අප්ලෝඩ් කරාට පස්සේ US වල වීඩියෝ එක කෙලින්ම යවා ගන්න පුළුවන්. ලොකු views ප්‍රමාණයක් ගන්නත් පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න. ඒ වගේම තව කෙනෙක්ට වීඩියෝ එක බලන්න share කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.